ආයුබෝවන් කොහොමද ඔයාලට ඔන්න අදත් අපි එකතු වෙලා ඉන්නේ රසවත්ම රසවත් වැඩසටහනක් එක්ක. ඔයාලා දන්නවා හැමදාමත් වගේ අපි ඔයාලට අරගෙන එන්නේ ඔයාලගේ හිතට ඒ වගේම ශරීරයට මේ හැම දෙයකටම වැදගත් වෙන හරිම හරවත් රසවත් මාතෘකා කියලා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අද දවසේ අපි කතා කරන්න යන්නේ මොනා ගැනද කියලා. ඒ තමයි කෑම ගැන. මේ කෑම ගැන කතා කරත් අද අපි කතා කරන්න යන්නේ උදෑසන කෑම වේලක් ගැන. ඉතින් ඔයාගේ දරුවට ඔය ආදරය කරන කෙනාට ආදරේ පිරෙන්න උතුරන්න දෙන්න පුළුවන් රසවත් උදේ ආහාර වේලක් ගැන තමයි අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සුපුරුදු විදිහට මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා ඉස්සරහට එන වීඩියෝත් අපිත් එක්කම එකතු වෙන්න හරි ආදරේන ආරාධනා කරනවා. ඉතින් ඔන්න වැඩි කතා නැතුව අපි යමු අද දවසේ අපි ඔයාලට අරගෙන එන මේ රසම රස වීඩියෝ එක පැත්තට. ඉතින් මේ ඡායාරූප දකිනකොටම ඔයාලට පේනවා මේ ඡායාරූප දැක්කත් බඩ පිරෙන දැක්කත් කටට කෙල උනන ඡායාරූප ටිකක් තමයි ඔයාලා මේ දකින්නේ. හැබැයි ඔයාලා විශ්වාස කරනවද මේ හැම කෑමක්ම ඊටාම අඩු මුදලකට අපිට අපේ ගෙදරදිම හදාගන්න පුළුවන් කෑම කියලා. විශේෂයෙන්ම මේ කෑම ඔක්කොම මම හදන්න try එකක් දුන්න කෑම. ඉතින් මේ වගේ අඩුපාඩු ඇති. ඉතින් ඒ වුණාට මේ හැම දෙයකින්ම පුළුවන් ඔය ආදරය කරන කෙනාව නිරෝගිමත් කරන්න. ඒ වගේම තමයි ඔයාටත් ඔයාගේ ශරීරය හරිම පෝෂදායී විදිහට පෝෂණය කරන්න පුළුවන් මේ රසවත් කෑම ටිකත් එක්ක ඔයාලටත් එකතු වෙන්න පුළුවන් වුණොත්. හොඳට බලන්න මේ හැම දෙයකටම යන්නේ අඩුම අඩු වියදමක්. ඉතින් ඔයාලා මේ දකින්න බත් එක්ක මේක උදේ වේලකට උදේ කෑමකට හදන්න පුළුවන්. ඔයාගේ මහත්තයා වැඩට යනකොට චූටි පැටවුන්ට ඉස්කෝලේ යනකොට උනත් ඔයාලට හදලා දෙන්න පුළුවන් හරිම ගුණවත් කෑම වේලක් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේකෙදි මම හදලා තියෙනවා ගොටුකොළ සම්බෝලයක් එක්ක බිත්තර තම්බලා හාල් මැස්සු තෙල් දාලා ඒ විදිහට. ඉතින් මෙතනදී නම් තියෙන්නේ මම පොඩි ෂොප් එකකට දාන්න හදපු කෑම පොඩි ඩිස්ප්ලේ එකක් වගේ දෙයක්. මේකේ කිරිබත් තියෙනවා, මඤ්ඤොක්කා තියෙනවා, කඩල, කව්පි, රෝස් පාන්, නූඩ්ල්ස් මේ හැම දෙයක්ම තියෙනවා. එතකොට මේ තමයි පැණි ඇතුළට දාලා හදපු කිරිබත්. මේ කිරිබත් එක ඇතුළට පුරවලා තියෙන්නේ පැණි. පැණි කියවල පැණි පොල්. ඉතින් මේක හරිම පහසුවෙන් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්. මේ හැම දෙයක්ම මම ඔයාලට කියලා දෙන්නම්. මේ තියෙන්නේ පොල් රොටි වැස්ස දවසක කොහොමද නේද පොල් රොටියක් එක්ක උණු ප්ලේන් ටිකක් බොන්න තිබ්බනම්. ඉතින් පොල් රොටි හදන මේ හැමදේම හරිම ලේසි. ඉතින් මේ හැම දෙයක් එක්කම අද අපි කතා කරන්න යන්නේ උදෑසන ආහාරය ගැන්නේ. මේ ඔයාලා දකින්නේ ඉන්දියාප්ප. ඉන්දියාප්ප කන්න හොඳම දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ පොල් සම්බෝල, බිත්තර කිරි හොදි එක්ක පරිප්පු. කොහොමද නේද? ඉන්දියාප්ප කීයක් නම් මේ එක කන්න පුළුවන්ද? කොහොම රසක් ඇද්ද නේද? මේ තියෙන ඉතින් උදෑසන ආහාර ගැන කතා කරාම ඉතින් අපිට නැතුවම බැරි ලංකාවේ අපිට නැතුවම බැරි දෙයක් නේ. මේ තියෙන්නේ කොළ කැඳ හකුරු කෑල්ලක් එක්ක. කොහොමද උදේ පාන්දරට කන්න තිබුණා. හරි. මේ හැම දෙයකම සංක්ෂිප්තයක් විදිහට අපි කතා කරන්න අදහස් කළේ උදෑසන කෑම වේල ගැන්නේ. ඉතින් ලංකාවේ අපේ තියෙන නරක පුරුද්දක් තමයි අපි හොඳම කෑම, රසම කෑම, අපි ආසම කෑම, ශරීරයට ගොඩක් පෝෂණයක් ලැබෙන කෑම. මේ හැම කෑමක්ම අපි ගන්න බලන්නේ රාත්‍රී ආහාර වේලට. මොකද අපි නිදහසේ ඉන්නේ විවේකීව ඉන්නේ රාත්‍රියටනේ. ඉතින් උදෑසන අපි හැමෝම වගේ හරිම කාර්යබහුලයි. හස්බන්ඩ්ගේ වැඩ, බබාලාගේ වැඩ, එතකොට අපේ වැඩ මේ හැමදේම එක්ක අපි උදෑසන ආහාරය සෑහෙන දුරට මිස් කර ගන්නවා. ඉතින් උදෑසන ආහාරය බොහෝ දෙනෙක් අද කාලෙදී නම් ගන්නෙ නැති තරම්. කිරිකෝප්පයක් හදාගෙන කිරිකෝප්පේ බීලා ඉක්මනට වැඩට දුවන සංස්කෘතියක්නේ දැන් අපේ හැදිලා තියෙන්නේ. ඉතින් දවල්ට මොනවා හරිම බත් එකක් ඉතින් හදාගෙන යනවා. එහෙම නැත්නම් කඩෙන් මොනවා හරි අරගෙන කනවා. ඕක තමයි ඉතින් ජීවිතේ. හැබැයි ඔන්න හවසට වැඩ ඇරිලා ගෙදර ඇවිත් හොඳ නිදහසේ හදනවා අපිට හදන්න පුළුවන් රසම කෑම ටික. වැඩිම පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක්, කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක්, කැලරි ප්‍රමාණයක් තියෙන කෑම තමයි අපි රැට හදන්නේ. මේක අපේ ගෙදරත් වෙන දෙයක්. ඒ වගේම මම දන්නවා අපි හැමෝගෙම ගෙවල් වල වෙන හරි සාමාන්‍ය සිදුවීමක් තමයි ඒක. පාන්,
එතකොට ඊට වඩා වෙන වෙන රස කෑම, කඩ කෑම, රයිස්, කොත්තු, නූඩ්ල්ස්, පිටි කෑම මේ ගොඩක් දේවල් අපි කෑමට ගන්නේ රාත්‍රියේදී. හැබැයි ඔයාලා දන්නවද ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා? ඔයාලා රෑට මේ කෑම එක කාලා ෆෝන් එක චුට්ටක් ඔබ විඳලා නිදා ගන්නවා. මම හිතන්නේ මේවා හරි සාමාන්‍ය සිද්ධි අපිට මහා ගැඹුරින් හිතන්න දේවල් නෙමෙයි. ඒවා අපි සරල විදිහට වෙන දේවල්. කනවා ෆෝන් එක ටිකක් ඔබනවා නිදා ගන්නවා. ඉතින් අපේ ඇඟේ අර අපි ගත්ත කෑම ටික එහෙමමයි. කිසිම දහණය වීමක් වෙන්නේ නැහැ. මොකද අපි නිදා ගන්නවනේ. ඉතින් අපේ ශක්තිය වැයවීමක් වෙන්නේ නැතුව අපේ මේ ආහාරවල දහනයක් වෙන්නේ නැහැ. ඉතින් මේ ආහාරවල තියෙන කැලරි, පෝෂක පදාර්ථ, කාබෝහයිඩ්‍රේට් මේ හැම දෙයක්ම ශරීරයට අනවශ්‍ය විදිහට එකෙන් එකතු වෙනවා. ඉතින් මේකෙන් වෙන නරක දේ මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඉතින් අපි මේ ගන්න අතිරික්තය අපේ ඇඟෙන් දහණය නොවුනහම මේ හැම දෙයක්ම ඇඟට දහණය කරගන්න අවශ්‍ය ප්‍රමාණයට උරා ගන්න ශරීරයට සිද්ධ වෙනවා ඉන්සියුලින් වැඩිපුර නිපදවන්න. මේ ඉන්සියුලින් වැඩිපුර නිපදවීමෙන් වෙන්නේ ඔයාලගේ ශරීරයේ මේ සීනි මට්ටම අසමතුලිත වෙලා ඔයාලට සුගර් හැදෙන්න පුළුවන්. ඔයා දියවැඩියා රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් එච්චර විතරක් නෙමෙයි කොලෙස්ටරෝල්, heart attack, හෘදයාබාධ මේ හැම දෙයක්ම ඔයාට එන්න පුළුවන්. ඔයාගේ මේ වැරදි ආහාර රටාවත් එක්ක. අපි ඉතින් අතීත කතාවක් විදිහට ඉතිහාසය අහලා තියෙන්නේ උදේට කණ්ඩ රජෙක් වගේ රැට කණ්ඩ හිඟන්නෙක් වගේ කියලානේ. හැබැයි ඉතින් අපි කරන්නේ ඕකේ අනිත් පැත්ත. උදේට හිඟන්නෙක් වගේ කාලා රැට කනවා රජෙක් වගේ. ඉතින් මේක තමයි ඔයාලා ලෙඩ වෙන්න, අසනීප වෙන්න තියෙන ලොකුම හේතුව. මොකද මේ අත්වැරද්ද අපි හැමෝම අතින් වෙනවා. ඒක ඉතින් අපි හිතාමතා කරන දෙයක් නෙමෙයි. අපේ කාර්යබහුලත්වයත් එක්ක අපේ ජීවිත හැඩගැහිලා තියෙන ක්‍රමයක් එක්ක මේකට අපි ඉබේම මුණ දෙනවා. ඉතින් මේ දකින කොළ කැඳ වීදුරු වලට පුළුවන් නම් උදේට කොළ කැඳ වීදුරුවක් හදාගෙන බොන්න. ඔයාලට කොළ කැඳ වීදුරුවක් හදාගෙන බොන්න වෙලාවක් නැත්තම් ඔයාලට පුළුවන් ටවුන් එකට ගියොත් ඒ වගේම මේ වගේ වෙළඳ සැල් වලින් මේ කොළ කැඳ වීදුරුවක් අරගෙන බොන්න. හැබැයි ඉතින් මේක මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයාලා කොළ කැඳ එකක් හදනවා කියන්නේ මේක මහ ලොකු දෙයක් නෙවෙයි. ඔයාලට පුළුවන් කොළ ටිකක් බ්ලෙන්ඩ් කරලා ඒකට කිරි ටිකක් දාලා ඒක පදමට හොඳට රසට හදාගන්න. ඉතින් මේකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේ ශරීරයට අවශ්‍ය පෝෂණය, උදෑසන ආහාරයට අවශ්‍ය පෝෂණය අඩුවක් නොමැතිව ගන්න. ඊටත් වඩා ඔයාලා හැමදාම රෑට කන මේ පිටි කෑම, සීනි මේ හැම දෙයකම හොඳම හොඳ විසඳුමක් තමයි උදේට බොන කොළ කැඳ එක. මොකද ඔයාලට කරපිංච වගේ කොළ මේ කොළ කැඳයකට යොදා ගන්නකොට ඒකෙන් ඔයාලගේ ඇඟේ තියෙන තෙල් දහණය වෙනවා ඔයාලටත් නොදැනීම. ඒකෙන් ඔයාලට සෞඛ්‍ය සම්පන්න විදිහට ඔයාලගේ ජීවිතය ගෙනියන්න පුළුවන්. ඉතින් උදෑසන ආහාරය මගේ අරගන්න හැමෝටම මම මේ කියන්නේ ඔයාලට පුළුවන් මේ කොළ කැඳ එකක්, ඒ වගේම කුරක්කන් කැඳ එකක්, ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන සුදු ලූණු කැඳ. මේ සුදු ලූණු කැඳ වලටත් පුළුවන් ඔයාලගේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය හොඳින් දහණය කරලා ඔයාලට හොඳ නිරෝගිමත් ශරීරයක්, හොඳ නිරෝගිමත් ජීවිතයක් ලබා දෙන්න. ඒ වගේම තමයි අපිට තියෙනවා තවත් දෙයක්. මේ සමහර පුරුදු අපිට කඩන්න බෑ. අපිට රෑට හොඳට කන්න ඕනේ. ඉතින් අපිට මේ පුරුද්ද කඩා ගන්න විදිහක් නැහැ. ඉතින් එතකොට අපි මොකද කරන්නේ? රෑට බඩගින්න ඉන්න නෙමෙයිනේ. ඉතින් ඔයාලට මේකෙදි පුළුවන් රෑට කන්න ඔයාලගේ ශරීරයට ගුණදායක වෙන දෙයක්. දැන් ඔයාලා පාන් කනවා නම් ඒ පාන් එකට ඔයාලට පුළුවන් පේස්ට් එකක් විදිහට යොදා ගන්න සුදු ලූණු. ඒකෙන් මේ හැම දෙයක්ම බැලන්ස් කරලා කන්ට්‍රෝල් එකේ ඔයාලගේ ශරීරයට අවශ්‍ය සුවදායි මට්ටම හදලා දෙන්න පුළුවන්. අනිත් එක තමයි බිත්තර. ඔයාලට පුළුවන් තරම් ඔයාලගේ කෑමට බිත්තර එකතු කරගන්න. ඔයාලා කන බත් ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරගන්න ඕන. ඔයාලා මස් මාංශ කොච්චර කෑමට ගත්තත් ඔයාලා අඩු කරන්න ඕන ඔයාලා ශරීරයට ගන්න බත් ප්‍රමාණය. මොකද ලංකාව වගේ ආසියාතික රටවල් වල බත් කියන්නේ ප්‍රධාන කෑමක්. බත් නැතුව ආහාර වේලක් සම්පූර්ණ වෙන්නේ නැති තරමට බත් කියන්නේ අපේ ලංකාවේ අනිවාර්ය ආහාර අංගයක්. දවසට වතාවක් බත් කන්න ඕන. බත් නැත්තම් වැඩක් නැහැ. අන්න ඒ මතේනේ අපි ඉන්නේ. දවසට වතාවක් තියා දවසට 3 වේලම අපි කන්නේ බත්. ඉතින් මේකෙදි අපි පරිස්සම් වෙන්න ඕන අපේ ශරීර සෞඛ්‍ය ගැන. මොකද බත් වැඩිපුර කන්න ඔයාලා මරුවා ළඟට යනවා ඉක්මනට. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට බත් කන්න ඕන නම් ඒ කන ප්‍රමාණය අඩු කරන්න.
ඔයාලා කන බත් එක සීමා කරන්න. ඔයාලා වෙනදාට බත් හැඳි 4ක් කනවා නම් ඔයාලට පුළුවන් ඒක බත් හැඳි 2ක් හෝ 1ක් කරගන්න. ඊට අමතරව ඒ වෙනුවට ඔයාලට මස් මාංශ එකතු කරගන්න පුළුවන් ඔයාලගේ ආහාර වේලට. ඒකෙන් ඔයාලට කිසිම අහිතක් වෙන්නේ නැහැ කියලා මම වගකීමෙන් කියනවා. මොකද ඔයාලා මස් මාළු කොච්චර කෑවත් ඒකෙන් ඔයාලගේ ශරීරයට අහිතක් වෙන්නේ නැහැ. හැබැයි බත් වැඩිපුර කන්න ඒක ඔයාලට නරක විදියට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා උදේට කෑම ගන්නකොට ඔයාලා ගන්න පුංචිම කෑමෙන් වුණත් ඔයාලගේ උදෑසන ආහාර වේලට අවශ්‍ය සියලුම පෝෂණය හැමදේම අඩංගු ආහාර වේලක් ගන්න බලන්න. මොකද ඔයාලා උදේට කන සෑන්ඩ්විච් එක පවා මස් මාංශ මේ හැමදේම එකතු කරපු ආහාර ගොඩක් එකතු වෙච්ච පෝෂ්‍ය පදාර්ථ ගොඩක් එකතු වෙච්ච දෙයක් වුණොත් ඒකෙන් ඔයාලට අහිතක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් සම්පූර්ණ උදේවරුවම ඔයාලගේ දවල් ආහාරය ගන්නකම් ඒ අවශ්‍ය ශක්තිය ඒ ආහාරයෙන් නිපදව ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අපේ වීඩියෝ එක නිමා වෙන්නේ. අද අපි කතා කරන්නේ ශරීර සෞඛ්‍යයට ගැළපෙන විදිහට ඔයාලට ගැළපෙන විදිහට අද කාලේ ජීවන රටාවත් එක්ක ගලපලා හොඳ ආහාර වේලක් කොහොමද ගන්නෙ කියලා. ඉතින් මම හිතන්නේ ඔයාලට මේකෙන් දල අදහසක් ලැබෙන්නේ නැති මොකද අද අපි හරිම කෙටියෙන් තමයි මේ ගැන කතා කළේ. ඉතින් තව දුරටත් අපි ලෑස්ති මේ ගැන කතා කරන්න හරි ආදරෙන් ආරාධනා කරනවා. අද රැඳිලා හිටියා වගේ ඊළඟ දවසෙත් අපේ වීඩියෝ එක එකතු වෙන්න. ඒ නිසා දැන් තියාම අපේ channel එක subscribe කරලා මේ bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජීවිතයක් ලැබේවා.